මේක අවුරුදු 100කට වඩා පැරණි කියන එක අපිට සඳහන් කරන්න පුළුවන්. 1900 මුල් භාගයේ ඉතාමත් ගැඹුරින් අහස නිරීක්ෂණය කරලා තියෙනවා මේ දුරේක්ෂය පාවිච්චි කරලා මල්ස්වර්ත් නමින් අඟහරු ග්‍රහලෝකයේ ආවාටයක් පවා නම් කරලා තියෙනවා. අර නිරීක්ෂණ තාරකා විද්‍යාවෙන් ඔබට පර්යේෂණ තාරකා විද්‍යාව තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. මේ නූතන තාරකා විද්‍යාවේ අධ්‍යයනය සම්බන්ධයෙන් අපි සලකා බලනකොට මේ නූතන තාරකා විද්‍යාව ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ කෙසේද කියන එක ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසා අපි මේ නූතන තාරකා විද්‍යාව ආරම්භය ගැන කතා කළොත් මේක අවුරුදු 100කට වඩා පැරණි කියන එක අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකට හේතුවක් තමයි ඔබට මේ පිටුපසින් පෙනෙන අපේ නිරීක්ෂණාගාරය. මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පිහිටා තිබෙන මේ නිරීක්ෂණාගාරයට අවුරුදු 100කට වඩා වැඩි ඉතිහාසයක් තියෙනවා. මේ නිරීක්ෂණාගාරය පටන් අරගෙන එහෙම නැත්නම් මේ නිරීක්ෂණාගාරය තුල තියෙන මේ දුරේක්ෂය මුල්ම පාවිච්චි කරලා තියෙන්නේ මුලින්ම භාවිතා කරලා තියෙන්නේ PB මල්ස්වර්ත් කියන ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෙක්. එතුමා මෙම දුරේක්ෂය මුලින්ම ත්‍රිකුණාමල ප්‍රදේශයේ ස්ථානගත කරලා ඒ අහස නිරීක්ෂණ කටයුතු ආරම්භ කළා තියෙනවා. මේ අහස නිරීක්ෂණ කටයුතු 1900 මුල් භාගයේ ඉතාමත් ගැඹුරින් අහස නිරීක්ෂණය කරලා තියෙනවා මේ දුරේක්ෂය පාවිච්චි කරලා. එම නිරීක්ෂණ තුලින් එතුමා අඟහරුගේ ගවේෂණ ඒ වගේම බ්‍රහස්පති ග්‍රහයා ගැන මේ දුරේක්ෂය තුලින් බලලා ගොඩක් විස්තර සොයාගෙන තිබෙනවා. ඉතින් එතුමාට ගෞරවයක් විදිහට එතුමාගේ නමින් PB මල්ස්වර්ත් නමින් අඟහරු ග්‍රහලෝකයේ ආවාටයක් පවා නම් කරලා තියෙනවා. ඉතින් එතුමාගෙන් පස්සේ ඇත්තටම 1908න් පස්සේ එතුමා මිය ගියාට පස්සේ මෙම දුරේක්ෂය ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මෙම ස්ථානයට ගෙනවිත් තිබෙනවා. එතන සවි කරලා තියෙනවා. දැන් අද ඔබට දකින්න ලැබෙන්නේ මගේ පිටුපසින් එම දුරේක්ෂය සහිත ඒ නිරීක්ෂණාගාරය. ඉතින් ඒ ඔස්සේ පටන් ගත්ත මේ තාරකා විද්‍යාව නූතන තාරකා විද්‍යාව අද වෙනකොට ඉතාමත් දියුණු මට්ටමට ශ්‍රී ලංකාව ඉතාමත් දියුණු මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා විශාල දායකත්වයක් ලැබලා දීලා තියෙනවා අපේ තාරකා විද්‍යාඥයෝ. උදාහරණයක් විදිහට මෙම නිරීක්ෂණාගාරය ඔස්සේ මෙම නිරීක්ෂණාගාරය භාවිතා කරලා 1988ට කලින් මෙම නිරීක්ෂණාගාරය භාවිතා කරලා තියෙනවා විශේෂයෙන්ම ආචාර්ය නලින් සමරසිංහ ඒ වගේම ආචාර්ය කාබන් රත්නතුංග ඒ වගේම ආචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න වගේ විද්වතුන් මෙම දුරේක්ෂය පාවිච්චි කරලා නිරීක්ෂණය කරලා ඒ දුරේක්ෂයෙන් ඇත්තටම නිරීක්ෂණය කරපු දැනුම ලබාගෙන අද විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් වල ඉතාමත් ඉහළ තත්වයක අද පසු වෙනවා. ශ්‍රී ලංකා තාරකා විද්‍යාවේ නූතන තාරකා විද්‍යාව අද වෙනකොට ගොඩක් දුරට ව්‍යාප්ත වෙලා අර නිරීක්ෂණ තාරකා විද්‍යාවෙන් ඔබට පර්යේෂණ තාරකා විද්‍යාව තත්වයට අදපත් වෙලා තියෙනවා. ඉතින් ඒ දායකත්වය ඇත්තටම ගොඩක් ලබලා දීලා තියෙන්නේ මූලිකවම 1970 70 80 දශකවල සිටපු තාරකා විද්‍යාඥයෝ ඒ වගේම ඉන් පසුව විශ්වවිද්‍යාල මට්ටමට මේ තාරකා විද්‍යාව අධ්‍යාපනය ප්‍රචලිත කරන්න ගොඩක් දුරට දායකත්ව මහාචාර්ය චන්දන ජයරත්න මහත්මයා. එතුමා 1990 සහ 2000 වගේ දශකවල මෙම තාරකා විද්‍යාව විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යාපනය ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ මේක එහෙම විෂයක් විදිහට තාරකා විද්‍යාව විෂයක් විදිහට එතුමා ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ වකවානුව තුල මම හිතන්නේ අපි තාරකා විද්‍යාවේ නූතන තාරකා විද්‍යාවේ පර්යේෂණ මට්ටමේ ආරම්භයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊටත් ගොඩක් දායකත්වයක් ලබා දීලා තියෙනවා ආතසි ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යාංශයේ තියෙන ශ්‍රී ලංකාවේ ලොකුම දුරේක්ෂය
සෙන්ටිමීටර් 45 දුරේක්ෂය. ඉතින් එම දුරේක්ෂයෙන් ගත්ත නිරීක්ෂණ නිගමන සහ ඒ ගත්ත දත්ත අනුව පර්යේෂණ මට්ටමට තාරකා විද්‍යාව අද ලංකාවේ පත් වෙලා තියෙනවා මූලික වශයෙන්. එතකොට ඒ ගත්ත දත්ත පදනම් කරගෙන පර්යේෂණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් අද අපිට දකින්න ලැබෙනවා ලංකාව තාරකා විද්‍යාඥයන් තුලින් පර්යේෂණ පත්‍රිකා බිහි වෙච්ච අවස්ථා. ඒ වගේම මෙම පරීක්ෂණ මට්ටමේ තියෙන මේ තාරකා විද්‍යාව අද ගොඩක් දුරට වෙනත් විශ්වවිද්‍යාලවලට ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම අනිකුත් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල තාරකා විද්‍යාව දැන් විෂයක් විදිහට ඉගෙන ගන්න පහසුකම් ලැබිලා තියෙනවා. ඒ වගේම එම ඉගෙන ගැනීමට අමතරව මේකේ විශේෂත්වය තමයි තාරකා විද්‍යාව තාරකා භෞතික විද්‍යාව බවට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් තාරකා විද්‍යාව සහ තාරකා භෞතික විද්‍යාව අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇස්ට්‍රොෆිසික්ස් කියලා. ඉතින් ඇස්ට්‍රොෆිසික්ස් කියන්නේ විශේෂයෙන්ම පරීක්ෂණ මට්ටමට අපි ගියාම. ඒ පරීක්ෂණ මට්ටමට ගිහිල්ලා තාරකා විද්‍යාව හදාරනකොට අපිට මේ පරීක්ෂණ කිරීම කියන එක හරිම වැදගත්. මේ පරීක්ෂණ කරන්න අපිට දත්ත තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිරීක්ෂණ කරන්න ඕනේ. ඒ වගේම ඒ නිරීක්ෂණ ඊටාම ගැඹුරින් අධ්‍යයනය කරලා ඒ වයින් අපි ප්‍රතිඵල පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියන්නේ ඒ රිසර්ච් එකේ මොන හරි රිසල්ට් එකක් අපි පබ්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් ඒක පරීක්ෂණ පත්‍රිකාවක් විදිහට එළි දක්වන්න ඕනේ. තාරකා විද්‍යාවෙන් ඉහළටම ගිහිල්ලා මේක වෘත්තීය මට්ටමේ තාරකා විද්‍යාඥයෙක් වෙන්න කලින් අපි දන්නවා අපි කඩේම් කීපයක් පසු කරනවා. අපි පාසල් අවධියේදී පාසල් තාරකා විද්‍යා සංගම් වල වැඩ කරනවා. ඒ වගේම අපිට අවස්ථාව තියෙනවා සුබෝධි තාරකා විද්‍යා සංගමය, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය, ඒ වගේ තාරකා විද්‍යා සංගම් විශාල ප්‍රමාණයක් ලංකාව තුල තියෙනවා. ඒ තාරකා විද්‍යා සංගම් සියලුම තාරකා විද්‍යා සංගම් විශේෂයෙන්ම සුබෝධි තාරකා විද්‍යා සංගමය මම හිතන්නේ ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන තාරකා විද්‍යා සංගමයක්. විශේෂයෙන්ම විශාල තාරකා විද්‍යාඥයන් ප්‍රමාණයක් මේ ශාස්ත්‍රයට දායක කරන්න මම හිතන්නේ ලොකු කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ තාරකා විද්‍යා සංගම් වලට මූලික වශයෙන් බැඳිලා ඒ වගේ කරන කටයුතු වලට සම්බන්ධ වීමම තමයි පළවෙනි අඩිතාලම, පළවෙනි පියවර. ඉතින් මම වුණත් ඇත්තටම ඒ වගේ තමයි මූලික වශයෙන්ම මේ ශාස්ත්‍රයට පිවිසුනේ. ඉතින් මම හිතනවා දූල පුතාලටත් තියෙන හොඳ අවස්ථාවක් තමයි සුබෝධි තාරකා විද්‍යා සංගමය, ඒ වගේම ඔයගොල්ලන්ගේ තියෙන ඉස්කෝලවල තාරකා විද්‍යා සංගම්, තවත් තාරකා විද්‍යා සංගම් බොහොමයක් තියෙනවා. මේ හැම තාරකා විද්‍යා සංගමයකම ඒගොල්ලන්ට අනන්‍යතාවයක් තියෙන කටයුතු සිදු කරනවා. ඉතින් ඒ අනන්‍යතාවයේ තියෙන කටයුතු සිදු කරද්දී ඔබට අර මූලික අඩිතාලම මං හිතන්නේ නිතැතින්ම වැටෙනවා. ඉතින් මේ මූලික අඩිතාලම තමයි මං හිතන්නේ අපි කියන්නේ ෆවුන්ඩේෂන් එකනේ. ෆවුන්ඩේෂන් එක හොඳට ශක්තිමත් වෙන්න ඕනේ පදනම. ඒ පදනම වැටෙන්නේ මේ මූලික අවස්ථාවේදී. ඒ සඳහා මං හිතන්නේ ලොකු දායකත්වයක් ලබා දෙනවා සුබෝධි තාරකා විද්‍යා සංගමයත්. ඉතින් මං හිතනවා දූල පුතාලා මේ තාරකා විද්‍යා සංගම් සමග මුලින්ම සම්බන්ධ වෙලා පසුව ඒ ඔස්සේ එන අත්දැකීම් සම්භාරයත් එක්ක අත්දැකීම් සහ ඒ ගන්න ක්‍රියාකාරකම් එක්ක මං හිතන්නේ ඔබට අවස්ථාවක් තියෙනවා විශ්වවිද්‍යාල මට්ටමට තාරකා විද්‍යාඥයෙක් වෙන්න එනකොට ඊටාම පහසුවක් වෙනවා ඒ අඩිතාලම හොඳට අපි යොදාගත්තොත්.